මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ හන්දිපත් වේදනාවට නිවසේදී හදාගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ මේකක් ගැන. ඔයාලගේ අපි කියනවනේ ධනිස් වල ඔයාලගේ කාටියේජ් ගෙවිලා ඔයාලට ආතරයිටිස් රෝගෙන් දුක් විඳිනවා නම් මේ හන්දිපත් අමාරුව තියෙනවා නම් ආයෙ කොහෙවත් යන්න ඕනේ නැහැ. කිසිම වෛද්‍යවරයෙක් ගාවට කිසිම වේද මහත්තයෙක් ගාවට යන්න ඕනේ නැහැ. ඔයාලට හොයාගන්න පුළුවන්. මෙන්න මේ වගේ එල්ල වරා ගහක් හොයාගන්න එක විතරයි තියෙන්නේ. එල්ල වරා ගහක් හොයාගෙන ඔයාලගේ හන්දිපත් වේදනාව තියෙන ස්ථානයේ කොන්දේ අමාරුව එහෙම තියෙනවා නම් මෙන්න මේ වගේ එල්ල වරා කොළ ටිකක් කඩලා ගන්නවා. කොළ ටික කඩලා අරගෙන මේකේ හොඳට දෙපැත්තෙම අපි තෙල් ඔයාලට ඕනම තෙලක් හන්දි තෙලක් පාවිච්චි කරන්න පුළුවන්. අපි නම් පාවිච්චි කරන්නේ අපේ සර්වාංග තෙල් එක. ඔයාලට ඕනිම හන්දි තෙලක් පාවිච්චි කරන්න ගාලා මේක හොඳට පහනකින් රත් කරනවා නම් ගොඩක් හොඳයි. මේ කොලේ හොඳට රත් කරනවා. දෙපැත්තම හොඳට අපි කියනවා තවනවා කියලා. මේ කොලේ තවන්න හොඳට දෙපැත්ත තවලා ඉවර වෙලා නැට්ට එළියට තියෙන්න. මේ නාරක එළියට තියෙන්න. මේ නැට්ට පැත්ත උඩට තියෙන්න. දෙන්න මෙහෙම අපි ධනිස්ස වටේට රාත්‍රී කාලයට මේ විදිහට තවර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට එක ධනිස්සකට කොළ 7ක් 8ක් ඕන වෙනවා. ඊගාට කොළුවට පෙළිය හොඳට තියලා බඳ ගන්න. මේ වගේ අපි කියනවනේ වැලමිට මේ වැලමිට හරියට වලලු කරට මේ වගේ ජොයින්ට්ස් වලට හැම තැනටම ඔයාලට මේක තියලා බඳ ගන්න පුළුවන්. කොළ 7ක් කඩලා ගන්න ධනිස් දෙකට රාත්‍රී කාලේ තියලා බඳින්න. බඳලා ඔයාලා මේකත් ඔයාලා දින 21ක් කරලා බලන්න. ඔයාලා කොහොමද හන්දිපත් වේදනාව සුව වෙන්නේ හැටි කියලා ආතරයිස් රෝගේ කොහොමද ඔයාලා හොඳ වෙන්නේ කියලා බලන්න. ඉතර ප්‍රබල ඖෂධයක් මේ වරා කියන්නේ. දේශීය වෙදකමේ තෙල් බෙහෙත් හදන්න විවිධාකාර රෝග වලට අපි වරා ගන්නවා. හැබැයි පරිස්සම. මේ වරා කඩනකොට කිරිහෙම හැට වැටුණොත් ඇස් අන්ධභාවයට පත් වෙන්න පුළුවන්. ඒක තමයි හොඳ වගේම නරක පැත්තකුත් තියෙනවා. මෙන්න මේ වරා අපි ගන්නවා මේ තියෙන මේ වගේ හොඳට කොළ ටික කඩලා ගන්න. මේ වගේ මධ්‍යස්ථ කොළ කඩලා ගන්නවා නම් හොඳයි ඖෂධ සඳහා. මම ඔයාලට කිව්වා වගේ මේ කොළේ හොඳට තවනවා. තවලා ඔයාලා රාත්‍රී කාලයේදී හොඳට තියලා බැඳ ගන්න. බැඳලා උදේ මේක ලෙහලා අයින් කරන්න. ඔයාලගේ හන්දිපත් රෝගය නිට්ටාවටම සුව වෙනවා. මෙන්න මේ එළවරා කොළ තියලා බලන්න.